අයිබෝන් 2.50ට 159ම බයයිලු. ඒ මොකක්ද? පොඩ්ඩක් අහන්න මේ කියන කතාව. සුළුට වැටලා හිටියා. 2.5 2.50 දැන් මොකද ගත්තේ? මොකද හිතේ? හැබැයි ඉතින් 2.50ට 159ම බයයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ 3 දෙනයි. ඒකෙන්ම තේරෙනවා අද පක්ෂයක් විදිහට අපි කොතනින්ද ගොඩනගන්නේ කියලා. ඉතින් 3 දෙනාට 159ක් බය වෙනකොට හිතා ගන්න පුළුවන් පක්ෂයක් විදිහට අද රටේ ජනතාව නැවත වතාවක් අපේ බලවේගය වගේ ප්‍රතිපත්ති විශේෂයෙන්ම ප්‍රතිපත්ති විශ්වාස කරමින් ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටනවා කියන සාධකය අද තහවුරු වෙලා තියෙනවා. දැන් එදා කිව්වේ 100ට 3 ජෙප්පෝ කියලා. අද කොහොමද කියන්නේ? 2.50යි. අපි 2.50යි. පාර්ලිමේන්තුවේ 159යි. හැබැයි අපි 2.5න් පාර්ලිමේන්තු එකේ මාර්ගයමක් ගහනවා. ඔය 2.50ට මුළු 159ම බයයිලු. අර මරු කියවනවා කියන්නේ ඔන්න ඕකට. අසරණ භාවය, දේශපාලන අනාථ භාවය කියන්නේ. නාමල් රාජපක්ෂ ওই තත්ත්වයට පත් කරන්නෙත් වටේ ඉන්න හෙන්චයියෝ. ඔය තැනට අසරණ කරන්නෙත් වටේ ඉන්න හෙන්චයියෝ. හා නැද්ද? ඇත්ත කතාව. හැම වෙලේම අර නාමල්ව තියනවා අත්තේ ජනාධිපති සිහිනේ. ඉතින් මෙයා මොකද කරන්නේ? එයාගේ අනාථභාවයේ අසරණභාවයේ මකා ගන්න වහගන්න මොන හරි කතාවක් කියනවා. පාර්ලිමේන්තු එකේ ෆයිට් කරනවා, යුද්ධ කරනවා, වචන හරඹ දානවා. අර දැන් පහුගිය දවස් ටිකේම අවුරුද්දක් පුරාම ඇව්වා කී දෙනෙක් නම් ඇව්වද? සෙව්වන්දි ගෙනාවද? ඉෂාරා සෙව්වන්දි ගෙනාවද? කෝ ඇල්ලුවද? ඇල්ලුවේ නෑනේ කෝ. ඉෂාරා අල්ලගන්න බෑනේ. සෙව්වන්දිව අල්ලගන්න බෑනේ. දැන් ගෙනාවහම මොකද කියන්නේ? දැන් ඉෂාරා සෙව්වන්දි කියන්නේ මහා දැවැන්ත විදියට අපි මේක මේ උලුප්පල පෙන්වන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් ඉතින් මේක කරන්නෙත් මේ සමාජ මාධ්‍ය අද තාක්ෂණයේ දිනු වෙලා තියෙනවා, සෝෂල් මීඩියා දිනු වෙලා තියෙනවා. ඉතින් ඒවා හරහා සෙව්වන්දි දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් සෙව්වන්දිට පෙම්බැන්ද කට්ටිය බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද සෙව්වන්දි පෙම්බැන්ද කට්ටිය ගැන වමාරන්න ගන්නකොට හිතා ගන්න බැරි වෙයි. ඒකින්ද බොහොම කල්පනාවෙන් ඉන්න ඕන. මොකද ඔය සෙව්වන්දිලාගේ ඔය පිටට පේන්න තියෙන සුන්දරත්වය ඔය ඕගොල්ලෝ හිතාගෙන ඉන්න සුන්දරත්වය වගේම තමයි ඇතුළාන්තේ. ඒගොල්ලෝ මෙහෙයවුවේ කවුද? මේ වගේ මහමුල කරුවෝ කවුද? කියන එක පොඩ්ඩක් ඉතින් කල්පනාවෙන් ඉන්න ඕන. 2.50 වගේ නෙමෙයි. 159 වගේ නෙමෙයි. මොකද අර දැන් නාමල් රාජපක්ෂ කතා කරන විදිහෙම තේරෙනවා මරු විකල්ලෙන් කතා කරනවා වගේ කතා කරන්නේ. සමහර වගේ කිසිම වැදගැම්මක් නැහැ. තර්කයක් නැහැ ඒකේ. ඔහේ කියනවා. අපි පාර්ලිමේන්තු එකේ මෙච්චර ශක්තිමත්, අපි මෙහෙම අපි 3 දෙනා ලොකු ගේමක් ගහනවා. 2.50න් අපි ලොකු ගේමක් ගහනවා. අනිත් එක තමයි කියපු වැදගත්ම කාරණාව තමයි 159ම බයයි කියන එක. ඔකේ දෙතුන් පැත්තකට අපිට හිතන්න පුළුවන් බයයි කියන එක. මොකද චණ්ඩිකමද එහෙම නැත්නම් දේශපාලන බලයද ඒ කොයි හැටි කෙසේ වෙතත් ඉතින් ඔය 2.50 දෙකෙන්වත් වැඩි කළ 5කටවත් ගේන්න පුළුවන් නම් යම් කිසි දවසක අපිට හිතා ගන්න පුළුවන් වෙයි නාමල්ල යම් කිසි දෙයක් කරා කියලා. නාමල් රාජපක්ෂලා කරපු කියපු දේවල් එක්ක තමයි ඒ එතෙන්ද යන්න උනේ. 100ට 3 159කට 100ට 3 මෙච්චර උඩට ආවනම් 100ට 3 ජෙප්පෝ කී හිටපු මිනිස්සු අද 2.50 ගැන සෑහෙන වටිනාකමක් ඇතුව කතා කරන්න වෙලා. 2.50 මහා මෙරක් විදියට තමයි මේගොල්ලෝ කතා කරන්නේ. මොකද හේතුව? තියෙන එක ගැන අපි කතා කරන්න බෑ. නැති ලබ්බක් ගැන කතා කරලා වැඩක් නැහැ නේ. ඒකින්ද ඒකට වටිනාකමක් දෙනවා නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම. වෙන මොනව කරන්නද?
ඒ අස්සේ සජිත් ප්‍රේමදාස බලන්නකෝ. කවි කිය හිඟා කනවා. හිතේ දුකට කියන කවි අහගෙන ඉන්නවා. වෙන මොනව කරන්නද? දැන් ඡන්ද ටික ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ වලට එහෙම නැත්නම් ඉදිරි මැතිවරණවලදී ඡන්ද ටික ගන්නෙ කොහොමද කියන එක කල්පනා කරලා මේ අහිංසක ගොවියෝ ටිකක් අල්ලාගෙන හිතේ දුකට කියන කවි ටිකක් අහනවා. මේ බලන්නකෝ. අගේ ප්‍රධානත්වයෙන් පොහොර ටික 5000ට දෙනවා කීවට ඇහුවේ නෑනේ ගොහින් දුන්නේ කතිරේ අනුරට. මේ මිනිස්සු කෙලේ ගුණ දන්න මිනිස්සු ගොඩක් අඩුයි. මේ ටික ඔබ අහන්න එය සමතම කියන්න එන්න ඡන්දෙදි ජනාධිපති සජිත් මැතිඳු කරන්න. සෙව්වන්දි දැන් ඇල්ලුවද කියලා අපි අහුවන. ඔන්න අපි ඇල්ලුවන. අල්ලන්න කොච්චර කල් ගියාද? ගහලා මරලා රටනුත් පැනලා ගිහිල්ලා නේපාලේ ඉන්නකොට අර යහම්බේකින් අහුවෙච්ච සෙට් එකේ ඔත්තුවට ගිහිල්ලා අල්ලගෙන ඇවිල්ලා දැන් කයි වරු ගන්න. කොච්චර කල් ගත වුණාද? ඉදිරි මාස 3 තුල විදුලි බිල 133කින් පොරොන්දු වූ ආකාරයට අඩු කරන්නට අපි මහපාරට වහිනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගිය පාර මාස් කන්නේ තෙත වී ගිය 114ට. පහුගිය යල කන්නේ 95 96. විපක්ෂයේ ඉන්නකොට වර්තමාන රජයේ ඇමතිවරු කුඹුරට බහැලා ගෝයන් කකා කිව්ව 150ක සහතික මිලක් දෙනවා කියලා. ගෝයන් කෑවේ නැද්ද? තනකොළ උන්න කුටියක් තිබ්බනම් ඒක අනුභව කරනවා. තන් දෙක. ඔබ සතුටෙන්ද අසතුටින්ද ඉන්නේ? සතුටෙන් ඉන්න කට්ටිය පොඩ්ඩක් අත් උස්සන්නකෝ බලන්න. සතුටෙන් ඉන්න අවංකව ඇත්ත වශයෙන්ම අමාරුවෙන් ජීවිකාව කරගෙන ඉන්න ගොවි ජනතාව බලන්නකෝ අසතුටෙන් ඉන්න කට්ටිය පොඩ්ඩක් අත් උස්සන්න. අසතුටෙන් කනගාටුවෙන් ඉන්න හොඳට අත් උස්සන්න අවංකව. මම කියනවා මේ රටේ පාලකයන්ට ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන්ට මෙන්න මේක දිහා බලන්න. මේකට තමයි සජිත් ප්‍රේමදාස හිතේ දුකට කවි කියනවා. කවි අහනවා. වෙන මොනව කරන්නද? ප්‍රබල ආණ්ඩුවක් ඉඳද්දී ආයේ අපි මොනව කරන්නද? මගේ හීනේ නම් හැබෑ කරගන්න හම්බෙන්නේ අහිංසකයා. රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා ගේම් එක ගහන්නම් කියලා මං හිතන්නේ ප්ලෑන් කරා. ඒකත් වතුර යන තත්ත්වයක් තියෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. අපි වහිමු මඩට. දැන් පොඩක් මඩට බැහැලා ඡන්ද ටිකක් හිඟාකමු. කවි අහමු. මම දැක්කත් දැන් මේ වෙලාවේ ඇහෙන්න තියන සෙව්වන්දි ගැන කියනවා. දැන් සෙව්වන්දි ගෙනාව එක ගැන සතුටු නෑ. සෙව්වන්දි ගේන්න පරක්කු වෙච්ච එක ගැන දැන් කතා කරලා සතුටු වෙනවා. ඔච්චර කල් කිව්වා ගේන්න විදිහක් නෑ කියලා. ඒ වගේ තමයි අනිත් කතන්දර ටිකත්. ඔය එහෙම මේ මොන හරි පොඩි ආධාරයක් දෙකක් කරලා එහෙම මෙන් ගමෙන් ගබට ගිහිල්ලා ඡන්ද ටිකක් හොයාගන්න තමයි දඟලන්නේ. ඒ අතරේ සමහර මිනිස්සු දැන් ওই ගොවි මහත්තයා කියපු කවි ටික අහගෙන හිටියානම් සජිත් ප්‍රේමදාසට තමයි හිතට වේදනාවක් දැනෙන්නේ. අනේ මං කරගත්ත ගොංකමක් දැන් මේ ගොවි මහත්තුරු කියන කවි ටිකත් මටම තමයි වදින්නේ කියලා. මොන කොයි විදිහට දැඟලුවත් ආයිති මේව විනාශ කරන්න බෑ. මේ රට යනාත හොඳයි ඒකයි. ওই කෑලි බැලි ටික දැක්කහම නිකන් පොඩ්ඩක් කතා කරන්න හිතුණා. එච්චරයි. එහෙනම් ජය වේවා. ගිල්ලෙන්න.